හොඳයි අයිබෝන් හැමෝටම අද අලුත් වීඩියෝ එකක් අරගෙන ගිහලා ඇස්ති වෙන්නේ. ඉතින් අද කතා කරන මාතෘකාව තමයි පොහොර. තේගාවකට පොහොර වර්ග යොදන්න ඕන කාලය, පොහොර යොදන විදිය. ඊට පස්සේ පොහොර වර්ග ගැන ගොඩක් අය දන්නේ නැහැ. එක එක්කෙනා කියන විදිහට තමයි ඒවත් ගොඩක් අය කරන්නේ. ඉතින් ඒ ගැනත් මම අද කතා කරන්න හිතුවා. මොකද මම දැක්ක ගොඩක් ගෲප් වල එහෙම Facebook එකේ මේ ගැන දැනුවත්කමක් නැතුව පොහොර යොදන කට්ටිය ඉන්නවා. ඉතින් අද මම හිතුවා මේ ගැන කතා කරන්න. විශේෂයෙන් අපි කතා කරමු මුලින්ම පොහොර යොදන්න ඕන කාලය. ඉතින් පහුගිය දවස්වල ටිකක් සැරටම පෑවුවා. හොඳට පායලා තිබුණා. ඊට පස්සේ දවස් දෙකක් විතර සාමාන්‍ය වෙసి තිබ්බා. ඊට පස්සේ දැන් ආපහු පායන්න පටන් ගන්න තියෙනවා. ඉතින් මම දැක්ක පහුගිය දවස්වල ගොඩක් අය පොහොර දැම්මා. මාසයක් විතර එක දිගට පෑවිල්ල තිබිලි ඉවරලා ඊට පස්සේ වහින්න ගත්ත ගමන් සමහරු පොහොර දැම්මා. ඉතින් ඒක මම නම් අනුමත කරන්නේ නැහැ. මොකද ඒකට හේතු ගොඩක් තියෙනවා. පළවෙනි දේ තමයි සාමාන්‍යයෙන් පායන කාලෙකදී ගස්වල දළු අස්වැන්න අඩු වෙනවා වගේම ගස් හෙම්බත් වෙලා වගේ තියෙන. ඒ කියන්නේ ගහේ තියෙන වතුර ගතිය අඩු වෙනවා. ඒ කියන්නේ උෂ්ණත්වය නිසා උත්සේදනය වැඩි වෙනවා. ඉතින් ගහ සාමාන්‍යයෙන් අර හොඳ මට්ටමක නෙමෙයි එතකොට තියෙන්නේ. ඒ වගේම පායන කාලෙදී පොළොව රත් වෙනකොට ගහේ තියෙන කිරිමුල් ටික විනාශ වෙනවා කියන වේල්ල වගේ එහෙම වෙනවා. ඉතින් එහෙම වෙනකොට ඒකේ තියෙන හානිය කියන්නේ ගහේ තියෙන කිරිමුල් වලින් තමයි පොහොර අවශෝෂණය කරගන්නේ. ඉතින් අපි සාමාන්‍යයෙන් පායන කාලෙකදී එහෙම ගහකට ගහේ තියෙන කිරිමුල් ටික විනාශ වෙලා තියෙද්දි ඊට පස්සේ වහින්න ගත්ත ගමන් අපි පොහොර දානවා කියන්නේ. ඉතින් අපි පොහොර දැම්මට ඒක පොළවේ රැඳී තියෙන මිසක් ගහට අවශෝෂණය කරගන්න විදියක් නැහැ. ඉතින් මේ ගහට ලැබෙන්නේ පොඩි ප්‍රමාණයක් කියන්නේ ගහට දැන් මම මෙහෙම දෙයක් කිව්වොත් එහෙම කටක් තුවාල වෙච්ච කෙනෙකුට බත් කන්න බෑනේ. සැරට කන්න බෑ වගේ තමයි. ඉතින් පෑවිල්ලකින් පස්සේ පොහොර දානකොට සාමාන්‍යයෙන් ඒ ගහට ආපහු යථා තත්ත්වයට පත් වෙන අපි කෙටි කාලයක් දෙන්න ඕන. සාමාන්‍යයෙන් සති දෙකක් තුනක්වත් මම කියන විදිහට නම් මම නම් හිතන්නේ තියන්න ඕන. මම සාමාන්‍යයෙන් එහෙමයි මම නම් කරන්නේ. ඒ කියන්නේ එහෙම වැසි පටන් අරන් සති දෙකක් තුනක් විතර ගිහිල්ලා ගහ සාමාන්‍ය තත්ත්වයට පත් වෙනකොට අපිට බලා ගන්න පුළුවන්. ඉතින් එතකොට තමයි අපි පොහොර යොදන්න ඕන. ඒ කියන්නේ පොහොර ගහට අවශ්‍ය කරන කෑම දෙන්න ඕන. ගහට ඒ කෑම ගන්න පුළුවන් වෙලාවට. ඉතින් ඒ වගේම තමයි පොහොර දැන් ගොඩක් අය දාන්නේ. ඉතින් සාමාන්‍ය පොළොවට විසිරුවා හරින එකනේ කරන්නේ. ඒ කියන්නේ අපි කියනවා බ්‍රෝඩ්කාස්ටිං කියලා. ඉතින් මේ ක්‍රමේදී පොහොර අපත යන ප්‍රමාණය සෑහෙන්න වැඩි. ඒකේ හේතු කියන්නේ අපත යන විදිය කියනවා නම් එක දෙයක් තමයි පොහොර දැම්මට පස්සේ සාමාන්‍ය වෙසි නැතුව පායන්න ගත්තොත් මොකද්ද වෙන්නේ? ඒ තියෙන පොහොරවල අපිට සමහරවිට ඒ වගේ වෙලාවට අපිට දැනෙනවා පොහොර දාපු ඉඩමක් ළඟින් යනකොට හරි සැර ගතියක් දැනෙනවා. ඒ කියන්නේ ඇමෝනියා සැර අපිට දැනෙනවා. ඉතින් එතනදි වෙන්නේ ඒ තියෙන පොහොරවල ඇමෝනියා ගතිය වාෂ්ප. ඉතින් එහෙම වෙනකොට ඉතින් පොහොර ලබා දුන්නට වැඩක් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි අපි තව විදියකට හිතමු. අපි පොහොර දාලා එදාම හවස හරි ඊට ඒ පොහොර දාලා ටික වෙලාවකින් හරි ලොකු වැසි ඇති වෙන්න පුළුවන්. ඉතින් ලොකු වැස්සක් ආවොත් මොකද්ද වෙන්නේ? අපි අර දාන පොහොර ටික ඔක්කොම හේදිලා යනවා. වැඩි ප්‍රමාණයක් හේදිලා යනවා. ඉතින් පොළොවට අල්ල ගන්න පුළුවන් වෙන ප්‍රමාණය අඩු වෙනවා. කොටසක් දිය වෙලා යාවි. දිය වෙලා පොළොවට අල්ල ගන්න පුළුවන්. නමුත් වැඩි ප්‍රමාණයක් හේදිලා දැස්සත් එක්ක ඒ වතුරත් එක්ක අහක යන එක තමයි. ඒ වගේම ඉතින් පොහොර එකක් වාෂ්ප වෙන්න පුළුවන්. ඊට පස්සේ වැස්ස වැඩුණොත් එහෙම හේදිලා යන්න පුළුවන්. ඉතින් ඒ වෙන හානිය නිසා තමයි ගොඩක් වෙලාවට පොහොර හොඳ නැහැ නැත්නම් පොහොර අල්ලන්නේ නැහැ කියලා ගොඩක් අය කියන්නේ. ඉතින් අපි පොහොර වලින් හරි ප්‍රයෝජනය ගන්න මම විශ්වාස කරන විදිහට 100%කට වඩා වැඩි ප්‍රමාණයක් අපි පොහොර අපතේ යවනවා. ඉතින් සමහර
ඉඩම් වල ඉතින් පෝර ඒ විදිහට ඇරෙන්න දාන්න ක්‍රමයක් නැහැ. මොකද ඒ ඇරෙන්න තව ක්‍රමයක් තියෙනවා. ගහෙන් ගහට පෝර දාන එක. ගහෙන් ගහට පෝර දාන එක කියන්නේ මුල්ලු කළා හරි ඇලවංගුවෙන් සිදුරු කළා හරි පෝර දාන එක. ඉතින් ඒක තමයි ගොඩක් දුරට සාර්ථකම ක්‍රමය. මොකද ඒ විදිහට පෝර දාද්දී පෝර අපතේ යන ප්‍රමාණය සෑහෙන්න අඩු වෙනවා. ඉතින් අපි පොළොව සිදුරු කළා පෝර දානකොට ඒ පෝර වාෂ්ප වෙන්න විදියක් නැහැ. සිදුරු කළා දාලි වල අපි ඒක වහනවා. ඒ වගේම තමයි පෝර හේදිලා යන්න විදියකුත් නැහැ. මොකද මතු කොටි පොළොවේ නෙමෙයි අපි පෝර තියලා තියෙන්නේ. ඒ වගේම අනිත් වාසිය තමයි පෝර දාලි වල සමහරට අපි හිතමු දැන් ඉස්සෙල්ලා මං කිව්වා වගේ හයියෙන් වැස්සොත් එහෙම නැත්නම් පෑවුවොත් එහෙම වෙන්න පුළුවන් නේ. ඒ කියන්නේ අපි පෝර දාලා ඊළඟ දවසේ ඉඳන් ඊට පස්සේ තමයි එක දිගටම පායන්නත් පුළුවන්. ඉතින් අපිට දේශගුණේ කාලු ගැන විශ්වාසයක් තියන්න අමාරුයි. ඉතින් පොළොව සිදුරු කරලා පෝර දාන එකේදී අපිට ඒකෙදී එකෙන් හානියක් වෙන්නේ නැහැ. මොකද පොළොවේ තෙත ගතිය සාමාන්‍යයෙන් තියෙන නිසා. ඉතින් පෝර අල්ලන්න පුළුවන් කාලය වැඩි වෙනවා. අපි පෝර උඩින් විසිරවල දැම්මොත් තමයි මේ ඔක්කොම හානි වෙන්නේ. ඉතින් මම කියන්නේ පුළුවන් නම් ගොඩක් පාළු තියෙන තේ ඉඩමක ඒ වගේම පැල සාමාන්‍යයෙන් පැල සයිස් එකේ තේ තියෙන ඉඩමක ඒ වගේම බෑවුම අඩු සමතලා ඉඩමක පොහොර උඩින් විසි කරන්නේ නැතුව එක්කෝ මුල්ලුවෙන් හරි නැත්නම් ඇලවංගුවෙන් හරි සිදුරු කරලා ගහට උඩ පැත්තෙන් හෝ දෙපැත්තෙන් හෝ පොහොර යොදන එක ඇත්තටම වාසියක් තියෙනවා. ඒ වගේම තමයි මේ විදිහට පොහොර දානවා නම් පොහොර යොදන්න ඕන කරන වාර ගාන අඩු වෙනවා. මොකද ඒ කියන්නේ පොහොර වැඩි ප්‍රමාණයක් ගහට අවශෝෂණය වෙනවා වගේම ඒ පොහොර ප්‍රමාණය පොළොවේ රැඳී තියෙන නිසා ගහට අවශ්‍ය කරන විදිහට ඒ පොහොර ප්‍රමාණය ගහ විසින් ලබා ගන්නවා. ඉතින් එතකොට ගහේ පෝෂණ මට්ටම හැමතිස්සෙම ඉහළ තත්ත්වයක තියෙනවා. ඉතින් සමහරුන්ට වෙලා තියෙන්නේ අර ඒ වගේ ස්වාභාවික හේතු නිසා සමහර වෙලාවට පොහොර දාලා සමහරට මාසයක් එකමාරක් යනකොට ආපහු ගස් ටික කහ පාට වෙලා දළු අඩු වෙලා වංගි වෙලා ඉතින් ආපහු පොහොර දාන තත්ත්වයට එන්න වෙනවා. ඉතින් ඒක වළක්ව ගන්න පුළුවන් මම මේ කියන විදිහට පොහොර දානවා නම් ඉතින් හැම ඉඩමකම මේ විදිහට පොහොර දාන්නත් අමාරුයි. හොඳට ගස් පැතිරලා තියෙන ඉඩමක ඒ විදිහට පොහොර දාන්න අමාරුයි. ඒ වගේම බෑවුම් සහිත ඉඩමක ඒ වගේ පොහොර දාන්න අමාරුයි. ඉතින් බලන්න ඉතින් එක කොටසක් හරි මේ විදිහට කරලා බැලුවොත් වාසියක් තියෙනවා අනිවාර්යෙන්. ඉතින් මෙතනදී පොහොර දාන්න යන අත්තං ගන්න පොඩි ප්‍රමාණයකින් වැඩි වුණාට පොහොර වියදමෙන් අපිට ඒකේ පාඩුවක් නැති වෙනවා. ඉතින් ඒ වගේම තමයි තව කතා කරනවා නම් පොහොර යොදන්න ඕන වර්ග මොනවද? අපි සාමාන්‍යයෙන් තවානකදී පොහොර යොදන්නේ T65. ඊට පස්සේ තවානෙන් අරගෙන ඉවරලා අපි ශේෂ්ත්‍රයේ හිටවන පැලවලට අපි මුල් කාලේදී යොදන්නේ T200. මුල් කාලේදී කියන්නේ සාමාන්‍යයෙන් අවුරුද්දක් වත් යනකම් අනිවාර්යෙන් T200 තමයි දාන්න ඕන. ඒ වගේම ඊට පස්සේ දාන්න පුළුවන් සාමාන්‍යයෙන් හරස් කැපුම් දෙකක් විතර කරලා සාමාන්‍ය තත්ත්වයට පැලේ පඳුරක් බවට පත් වෙනකොට T750 දාන්න පුළුවන්. ඒක ප්‍රමාණය මුලින් ටිකක් අඩු කරලා දාලා පස්සේ ටික ටික වැඩි කරන්න ඕන. ඊට පස්සේ පරිණත තේ වගාවකට සාමාන්‍යයෙන් අපි දානවා U709. ඉතින් U709 නයිට්‍රජන් ප්‍රමාණය වැඩි. T වර්ගවල තියෙන්නේ නයිට්‍රජන් ප්‍රමාණය අඩුයි. ඇමෝනියා ප්‍රමාණය වැඩි. T4 කියන්නේ T65 T200 750. ඉතින් ඒ වගේම කප්පාදුවකින් පස්සේ අපි සාමාන්‍යයෙන් T750 දානවා. ඉතින් 750න් දාලි වල අපිට ඒකේ බලා ගන්න පුළුවන් අලුතෙන් රිකිලි එන ප්‍රතිශතය වැඩි T750 දැම්මට පස්සේ. ඒක බලා ගන්න පුළුවන් සාමාන්‍යයෙන් කප්පාදු කරන ගොඩක් අය දාන්නේ T750 තමයි පළවෙනි වටේදී දාන්නේ කප්පාදුවෙන් පස්සේ. ඒ වගේම පොහොර දාලි වල මම ඊට කලින් කීප දෙනෙකුට මම කියලා තියෙනවා මම කරන දෙයක් තමයි මේක. පොහොර දාලා සාමාන්‍යයෙන් දවස් 14ක් ඇතුළත වගේ දළු කැඩුවට පස්සේ දළු කඩන්න කලින් කරන්න එපා මේක. දළු කඩලා ඊළඟ දවසේ උදේම වගේ සිංක් සල්ෆේට්, යූරියා, එප්සම් සෝල්ට් මිශ්‍රණය ස්ප්‍රේ කරන්න පුළුවන්. ඒකේ ප්‍රමාණයත් මම කියන්නම්. සාමාන්‍යයෙන් අක්කරයකට ලීටර 200 බැරල් එකට කවලම් කරගන්න ඕන වැඩිය හොඳයි. එතකොට මොකද පොහොර වර්ග ටික හොඳට කවලම් වෙන නිසා. සමහරු කරන්නේ ටැංකියට කවලම් කරනවා. ඉතින් එහෙම කරන්නත් පුළුවන්. නමුත් වැඩිපුර හොඳයි ලීටර 200 බැරල් එකට කවලම් කරලා ටැංකියෙන් ස්ප්‍රේ කරන එක.
ඉතින් ඒකෙදි ලීටර් 200 බැරල් එකට බැරලයක් කියන සාමාන්‍ය අක්කරයක ප්‍රමාණයක් ස්ප්‍රේ කරන්න පුළුවන්. ඒ කියන්නේ ටැංකි 12ක් හෝ 13ක්. එහෙම ටැංකියකට අපි කවලම් කරනවා නම් අක්කරයකට අවශ්‍ය කරන ප්‍රමාණය මම සාමාන්‍යයෙන් යොදන්නේ ඒ වගේම පායන කාලෙදී මම මේ කියන්නේ වහින කාලෙදී. ඒ කියන්නේ දළු තියෙන කාලෙදී යූරියා කිලෝ 2ක්, සිංක් සල්ෆේට් කිලෝ 2ක්, ඒ වගේම කමර්ෂල් එප්සම් සෝල්ට් ඒ කියන්නේ MgSO4 සාමාන්‍යයෙන් කිලෝ 1.5ක් හෝ 2ක් මේක අඩු වැඩි කරගන්න පුළුවන් අවශ්‍ය විදියට. දැන් සිංක් ප්‍රමාණය වුණත් අනවශ්‍ය විදියට වැඩිපුර පාවිච්චි කරන්න එපා. මං කියන්නේ මේ පෝර දාලා දවස් 14 කියන්නේ ගහ උත්තේජන වෙන්න ඕන නිසා මේ ප්‍රමාණය කියන්නේ. නැත්නම් කිලෝ 1.5ක් වුණත් සාමාන්‍යයෙන් ප්‍රමාණවත්. හොඳයි මේ තියෙන්නේ සාමාන්‍යයෙන් තේගස් අඩු. ඒ කියන්නේ තේගස් තනින් තනින් මෙරලා තියෙන ඉඩමක්. ඉතින් මේ ගස් වලට මෙන්න මේ විදිහට තමයි මම පොහොර යෙදීම කරන්නේ. ඒ කියන්නේ ගහේ සාමාන්‍යයෙන් අතු විදිලා තියෙන දුරින් වගේ එළවංගුවෙන් වලක් හරලා ඒ වලට පොර දාන එක. ඒ වගේම තමයි පොර දැම්මට පස්සේ මේක කකුලෙන් වහන්නත් ඕන. එතකොට පොර වාෂ්ප වෙන්නේ නැහැ. ඒ වගේම ඉදිරිය යන්නෙත් නැහැ. ඉතින් මේ දැන් බලන්න පුළුවන් සාමාන්‍ය මේ පොළොවේ තෙතමනේ තාම තියෙනවා. දැන් පායන පටන් ගන්න දවස් දෙකක් වගේ වෙන්නේ. ඉතින් මේ තෙතමනත් එක්ක පොළොවට පොර උරා ගන්න ලැබෙන කාලය වැඩි. ඉතින් මේ ගස් වල පේනවා සාමාන්‍යයෙන් කහ පාටලා තියෙන්නේ. ඉතින් මේකට මම හිතන්නේ පොර දාලා මාස 3මාරක් පහුවිලා තියෙන්නේ. ඉතින් මේ වගේ ඉඩම් වලට පොර දානකොට මේ විදිහට පොර දාන්න පුළුවන්. ඉතින් ඒකේ ලොකු වාසියක් තියෙනවා. මම කියන්නේ මේක සම්පූර්ණ ඉදමෙම කරන්න බැරි වුණක් කමක් නැහැ. කොටසකට හරි මේ දේ කරලා බලන්න. ඉතින් ඒකේ වාසියක් අනිවාර්යෙන් ලැබෙවි. මොකද මම මේක කියන්නේ මේ අත්දැකීමෙන්ම සාර්ථක කරගත්ත දෙයක් නිසා. මේ මම මේ වීඩියෝ එකට අවශ්‍ය කරන නිසා තමයි මම මේ වලවල් ටික වහන්න එපා කියලා මම පොඩ්ඩක් තියලා තිබ්බේ. ඉතින් මම මේ වලවල් ටික වහනවා. මොකද පොර දැම්මට පස්සේ අනිවාර්යෙන් ඒක වහන්න ඕන. එතකොට තමයි පොර වාෂ්ප වෙන්නේ නැතුව හෙදිලා යන්නේ නැතුව පොළවේ රැඳිලා ගහට අවශෝෂණය කරගන්න කාලය ලැබෙන්නේ. ඉතින් මං හිතනවා මං දැන් මේ වීඩියෝ එකෙන් කියපු දේ ඔයගොල්ලන්ට පැහැදිලි වෙන්නේ නැtei කියලා. ඒ වගේම තමයි මේ වීඩියෝ කරන්න විශේෂ හේතුව තමයි මම දැක්ක එක ගෲප් එකක කෙනෙක් දාලා තිබ්බ පෝස්ට් එකක්. ඉතින් මේ පෝස්ට් එකේ තිබ්බේ පැලවලට පොර දාන්නේ කොහොමද, ඩොලොමයිට් යොදන්නේ කොහොමද, ඒ ගැන උපදේශයක් අවශ්‍යයි කියලා. ඉතින් පැලවලට අපි පොර දාන්නේ සාමාන්‍යයෙන් පැලයක් හිටවලා මාසයක් එකමාරක් වගේ ගියාට පස්සේ. මොකද ඒකට හේතුව පැලයක් හිටවලා පිහිටි පොළොවට මුල් අල්ලන්න පටන් ගන්න මාසයක් විතර යනවා. ඉතින් අපි ඊට පස්සේ තමයි පොර දාන්න ඕන. නැත්තම් පැලේ මුල් ටික තියෙන්නේ පැලේ අපි හිටවනකොට ඒ තිබිච්ච ඒ පොට් එකේම තමයි මුල් ටික තියෙන්නේ. ඉතින් පොළොවට මුල් ටික සාමාන්‍ය පිහිටි පොළොවට මුල් ටික අල්ලන්න පටන් ගත්තම තමයි අපි පොර දාන්න ඕන. මම කියන්නේ නම් සාමාන්‍ය මාසයක් හෝ එකමාරක් ගියාට පස්සේ T200 ග්‍රෑම් 20ක් පළවෙනි වතාවට T200 ග්‍රෑම් 20ක් ඊට පස්සේ සාමාන්‍ය මාසයකමාරෙන් හෝ දෙකකින් ඒ විදිහට ආපහු පොර දාන්න පුළුවන්. ඒක අපි වැඩි කරන්න පුළුවන් ග්‍රෑම් 25 30 40 විදියට. ඒ විදිහට අවුරුද්දක් කාලයක් සාමාන්‍යයෙන් දාන්න ඕන. ඊට පස්සේ පැලේ හොඳට ඒ කියන්නේ හරස් කැපුම් කරලා සෙන්ටර් කරලා හරියට හදාගත්තට පස්සේ දළු වලට ගන්න මාස 6කට වගේ කලින් පුළුවන් අපිට T200ට අමතරව T750 යොදන්න. ඒ කියන්නේ දළු වලට ගන්න කිට්ටු වෙනකොට. ඉතින් ඒකෙන් වෙන්නේ T750 දී T750 යෙදීමේදී ගොඩක් දුරට පැලේ අලුත් රිකිලි එන්න බලනවා. ඒ වගේම පැලේ මූල පද්ධතිය ශක්තිමත් වෙනවා. ඒ වගේම පැලේ හොඳ සාරවත් බවක් ලැබෙනවා. මොකද පැලයක් ලොකු වෙනකොට අපිට T200න් පැලයකට අවශ්‍ය කරන පෝෂණය දෙන්න බෑ. ඒ නිසායි T750 පස්සේ යොදන්නේ කියලා කියන්නේ. හැබැයි මුල් කාලේදී අනිවාර්යෙන් T200 තමයි දාන්න ඕන. ඒ වගේම තමයි T200 දානකොට මතක තියාගන්න පැලේ උඩ පැත්තෙන් අඩ කවයක් විදියට. ඒ කියන්නේ පැලේ උඩ පැත්තේ අඩ හඳක් වගේ කරඩියකින් හෝ නැත්නම් ඒ වෙනුවට හදාගත්ත මොකක් හරි ආයුධයකින් සාමාන්‍ය අඟල් දෙකක් වගේ හාරන්න ඕන කියන අඩ හඳ වගේ කරඩිය ඇදගෙන ගියාට පස්සේ ඒ සෑදෙන ඒ වලට තමයි පොර යොදන්න ඕන. ඉතින් පොර යොදලා ඉවරලා ඊට පස්සේ ඒක වහන්නත් ඕන අනිවාර්යෙන්.
ඉතින් පැලේ උඩ පැත්තෙන් ඒ විදිහට අඩහඳක් විදියට පොළව සිදුරු කරලා ඉවරලා පොර දානකින් වෙන්නේ පොළවේ වැඩි ප්‍රදේශයකට පොර ලැබෙනවා. ඉතින් පොළව සාරවත් වෙනවා. ඉතින් පැලවලට පොර අල්ල ගන්න පුළුවන් ශක්තිය වැඩි. ඉතින් ඒකයි මම එහෙම කියන්නේ. පොර දාලි වල අනිවාර්යෙන් වහන්න ඕන. ඒ වගේම තමයි පොර ගොඩක් දුරින් දාන්නත් එපා, ගොඩක් ළඟින් දාන්නත් එපා. මොකද ගොඩක් ළඟින් දැම්මොත් පැලේට ඒක සැර වැඩි වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් පැලේට අඟල් 6ක් විතර දුරින් තමයි උඩ පැත්තෙන් අර අඩහදක් විදියට සිදුරු කරලා ඉවරලා පොළොවට පොර දාන්න ඕන. ඒ වගේම තමයි ඩොලොමයිට් යොදනකොට මම දැකලා තියෙන සමහරු ගොඩක් වෙලාට ඒ කියන්නේ pH එක බලන්නේ මොනවත් නැතුව නිකම්ම ඩොලොමයිට් දානවා. හිතන ප්‍රමාණවල. එහෙම කරන්න එපා. මොකද පොළොවේ pH අගය බලලා ඉවරලා තමයි පොර යොදන්න ඕන. ඉතින් සාමාන්‍යයෙන් අපි මෙහෙම දෙයක් අපිට කරන්න පුළුවන් කප්පාදු කරනකොට කප්පාදු කරන කෑල්ලකට සාමාන්‍ය ප්‍රමාණයක් ඒ කියන්නේ අක්කරයකට කිලෝ 300ක් වගේ. ඒ ප්‍රමාණය යෙදීම ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒකෙදිත් හොඳම දේ තමයි ඔබට පුළුවන් පස් සාම්පල් එක චෙක් කරගන්න. ඉතින් ගොඩක් දුරට පස් සාම්පල් චෙක් කරනවා. දැන් පොර කම්පැනි වලින් චෙක් කරනවා. ඒ වගේම තමයි තව TRI එකෙන් කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ ඒ වගේ තැන් තියෙනවා රජයේ ආයතන තියෙනවා අපිට pH එක බලා ගන්න පුළුවන්. ඉතින් එහෙම pH අගය බල්ලි වෙරලා ඩොලොමයිට් යොදන එක තමයි හොඳම දේ. නැතුව අර සමහරු දලු ගන්න කියලා මේ දලු අඩු කාලේට පොර යොදනවා පායන කාලේට එහෙම කරන්න එපා. මොකද පස්සේ ඇසිඩ් ගතිය ඒ කියන්නේ ආම්ලිකතාවය හෝ බාෂ්මිකතාවය පාලනය කරගන්න තමයි අපි මේ ඩොලොමයිට් යොදන්නේ. ඉතින් ඒ හින්දා නිකන් අර හිතෙන විදියට දාන්න එපා. කවුරුත් කියන පළියට දාන්න එපා. හොඳම දේ තමයි පස්සේ pH එකේ බල්ලි ඉවරලා ඩොලොමයිට් යොදන එක. ඒ වගේම සිංක් සල්ෆේට් ඒ කියන්නේ අපි තේ ගහට උඩින් ස්ප්‍රේ කරන සිංක් සල්ෆේට් යූරියා එප්සම් සෝල්ට් මිශ්‍රණය ස්ප්‍රේ කරනවා නම් පුළුවන් තරම් උදෙන්ම කරන්න. ඒ කියන්නේ අවුව වැටෙන්න කලින් ස්ප්‍රේ කරන එක තමයි හොඳම ඒ කියන්නේ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. දවල් වල ස්ප්‍රේ කරන්න එපා. මේ ඒක වැඩක් වෙන්නේ නැහැ. දැන් මම නම් සාමාන්‍යයෙන් උදේ 5:00 6 වෙනකොට වගේ තමයි සාමාන්‍යයෙන් පටන් ගන්නෙ. ඉතින් 9 වගේ වෙනකොට ඒ කියන්නේ ඉරේලිය වැටෙනකොට ඉරේලිය සැර වෙන්න කලින් ඒක අවසන් කරන්න ඕන. ඉතින් පුළුවන් තරම් උදේ පාන්දරින් තේ ගහට ස්ප්‍රේ කරන ඒ ද්‍රව්‍ය ස්ප්‍රේ කරන්න. ඉතින් ඒකත් ප්‍රතිඵලයක් තියෙනවා අනිවාර්යෙන්. හැබැයි පායන කාලෙදි මේක කරන්න එපා. පායන කාලෙදි මම නම් අනුමත කරන්නේ සාමාන්‍යයෙන් MOP තමයි වැඩිපුර පාවිච්චි කරන්න ඕන. මොකද ගහේ උත්සේදනය පාලනය කළා ගහ ආරක්ෂා කරගන්න එක තමයි අපි පාලන කාලෙදී කරගන්න ඕන. දලු තියෙන කාලෙදී කියන්නේ දලු ඇති කාලෙදී කියන්නේ අපි කියන සීසන් එකේදී කමන්න නැහැ සිංක් සල්ෆේට් යූරියා ඒකත් අනවශ්‍ය විදිහට මේ ස්ප්‍රේ කරන්න එපා. පොර දාලි වල දවස් 14කින් ඊට පස්සේ ආපහු දවස් 30කින් හෝ 45ක් 30යි 45 අතර කාලයක් වගේ ප්‍රශ්නයක් නැහැ. අනවශ්‍ය විදිහට ගහට බලපෑම් කරන්න හොඳ නැහැ. මොකද තේ ගහ කියන්නේ ජීවයක් තියෙන දෙයක්. ඉතින් අපි අර පොඩි ළමයෙකුට දුවන්නේ ගමහරහා දුවන්නේ හෙලිවල දුවන්න බෑ වැඩිහිටියෙක් දුවන වගේ. ඉතින් ඒ වගේම තමයි තේ ගහක් වුණත් තේ ගහට අනවශ්‍ය බලපෑමක් නොකර අපි හරියට තේ ගහට සලකනවා නම් තේ ගහෙන් අපිට දලු දෙන්න ඕන කාලෙදී අනිවාර්යෙන් දලු දෙනවා. ඉතින් අපි කරන්න ඕන පායන කාලෙදී ගහ ආරක්ෂා කරගන්න ඕන. ඒ වගේම ඒකේ අපිට අනිත් පැත්තට ඒ ගහ ආරක්ෂා කරගන්න එකේ ප්‍රතිලාභය අපිට ලැබෙනවා දලු තියෙන කාලෙදී. ඒ කියන්නේ වහින කාලෙදී අපිට වැඩි ප්‍රතිලාභයක් අනිවාර්යෙන් ගහෙන් අපිට දෙනවා. ඉතින් මම හිතන්නේ මේ දේවල් ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති කියලා. ඉතින් ඒ වගේම මගේ channel එක subscribe කරලා තියෙන අයට බොහොමත්ම ස්තුතියි. ගොඩක් අය subscribe කරලා තියෙනවා. ඒ වගේම ගොඩක් අය comment කරලා තිබ්බා. මොනවා හරි දෙයක් comment එකක් දාලා තිබ්බොත් මම ඊට පස්සේ ඒක දැක්ක ගමන් මම ආපහු මම දන්න දේ මම කියලා දෙනවා. ඉතින් නැවත අලුත් වීඩියෝ එකකින් අපි හම්බෙමු. හැමෝටම බොහොමත්ම ස්තුතියි.